පරිසරයේ සුන්දරත්වය වගේම ජෛව විවිධත්වයේ තිරසාර පැවැත්මට කඩුලාන පද්ධතියකින් සුවිසැල්දායකත්වයක් ලැබෙනවා. වර්තමානයේ තර්ජනයට ලක්වුවද ශ්‍රී ලංකාවේ වෙරළ තීරේ පුරා පැතිරී ඇති කඩුලාන පද්ධතියෙන් වෙරළ කාදනයෙන් ආරක්ෂා කරනවා සේම කාබන් තිරකර ගැනීමට සුවිශේෂී දායකත්වයක් සපයනවා. කඩුලාන පද්ධතිය රැක ගැනීම අප සියලු දෙනාගේම යුතුකමක් සහ වගකීමක්ද වනවා. SLT මොබිටෙල් පාරිසරික සමැදියාව වඩා තරුත් ගන්වමින් ශ්‍රී ලංකාවේ කඩුලාන පද්ධතිය රැක ගැනීම වෙනුවෙන් විවිධ වූ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබනවා. පසුගිය වසර තුළද කඩුලාන පරිසර පද්ධතියේ ඇති වැදගත්කම ඉස්මතු කරමින් වැඩසටහන් රාශියක් කළ අතර එයිනුත් වනාත විල්ලුව පුබුදුගම ප්‍රදේශයේ හෙක්ටයාර 4.2ක කඩුලාන ප්‍රතිෂ්ඨාපන වැඩසටහන සුවිශේෂ වනවා. මෙම වැඩසටහන් සියල්ල වඩාත් විද්‍යාත්මක පදනමක් සහිතව ඒ සඳහා විශේෂඥ දැනුමක් ඇති කණ්ඩායමක සහයෝගය සහ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරෙනවා. මීට සමගාමීව විශ්වවිද්‍යාල සිසුන් විසින් අවසන් වසරේදී ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘතියට අදාළව කඩුලාන පරිසරයේ තිරසාර බව අරමුණු කරගනිමින් සකස් කළ පර්යේෂණ පත්‍රිකා අතරින් වඩාත් ඵලදායී ව්‍යාපෘති 3ක් තෝරාගෙන එම ව්‍යාපෘති සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම මෙම වැඩසටහනේ තවත් එක් සුවිශේෂී අංගයක් වනවා. කඩුලාන පරිසර පද්ධතියේ තිරසර භාවය වෙනුවෙන් SLT මොබිටෙල් සහසම්බන්ධියාව මගින් සිදු කරන මෙම වැඩසටහන සමග සම්බන්ධ වෙලා මගේ උපාධියට අදාළ පර්යේෂණ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවීම සම්බන්ධව මට ලොකු සතුටක් තියෙනවා. ඒ වගේම ලංකාවේ කඩුලාන පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න SLT මොබිටෙල් වගේ දැවැන්ත සන්නාමයක් සමග කටයුතු කිරීමට අවස්ථාව ලබා දීම සම්බන්ධව SLT මොබිටෙල් ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා. කඩුලාන පරිසර පද්ධතියේ තිරසාර පැවැත්ම උදෙසා මම ඉදිරිපත් කරපු ව්‍යාපෘති යෝජනාවට ඉතා විශාල මුදලක් වැය වෙනවා. නමුත් මේන් ලැබෙන ප්‍රතිලාභය සුවිශේෂී එකක් වෙනවා. නමුත් මූලික පිරිවැයක් හෝ නැතිව එය ක්‍රියාවට නංවන එක අසිරු වැඩ. SLT මොබිටෙල් ක්‍රියාත්මක කරන මේ වැඩසටහන නිසා මගේ ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලැබිලා තියෙනවා. ඒ මම විතරක් නෙවෙයි නීල කාබන් පරිසර පද්ධතියේ තිරසාර පැවැත්ම අපේක්ෂා කරන හැමෝම ලැබපු ජයග්‍රහණයක් කියලා මම විශ්වාස කරනවා. කඩුලාන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙම වැඩසටහනට ඔබේ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න.